හොඳයි අපි දැන් මේ ටික අයින් කරගමු. මේ ඇත්තටම පස්සේ අපි ආයි මේව විසික් කරන්නේ නැහැ. මම මේ විමින් දානවා දැනට. මේ තියෙන ට්‍රයිපෝඩ් එක දාගන්න කවරේ මං හිතන්නේ. බෑග් එකයි පිටේ එල්ල ගන්න පුළුවන් හරි කොහේ හරි. යනකොට ඒක සෙටප් කරගන්න පුළුවන්. මේ ටික අපි තිබ්බා. පැත්තකින් තිබ්බා. බෑග් එක .lk එකේ බෑග් එක මේක හොඳයි අපේ අම්මට බඩු ගන්න යනකොට අරන් යන්න. හරි. ඊට පස්සේ අපි රිවිව් කරමු. මගේ අද ගත්තු වටිනාම ප්‍රොඩක්ට් එක. ඇත්තටම මේක තමයි මම කාලයක් තිස්සේ බල බල හිටි ගන්න. අපේ ඔන්ලයින් ක්ලාස් එක මම කරේ නෑනේ දැන් මෙච්චර කල් හරියට. ඒ කියන්නේ හරියට කරා මම ලොකු ප්‍රොමෝෂන් එකක් දාලා ඔන්ලයින් ක්ලාස් වලට බර කරේ නෑ. දැන් කරන්න යන්නේ. හොඳයි. මේක මේ මොතන් ආයේ මොකද දන්නවද මම බයික් එකේ ඉන්නේ පිටකොළු ඉඳන් මේකත් ඔතන් ආයේ ඔක්කොම මේ පාසල් කරලා මේ අර වහින්නවා ගියාව. හදිසි තෙමුණොත් කියලා මම මේ පාර්සල් කරගත්තා. වැස්සොත් හදිසි අපරාධනේ. මේ තියෙන බිල් එක මේක 55990ක් වුණා. මේ ප්‍රොඩක්ට් එක බලමු මොකද්ද කියලා. මුලින් මිල කියන්නේ නැහැ සාමාන්‍ය ප්‍රොඩක්ට් එක. අන්තිමට කියන්නේ අන්න ආයේ මුලින් මිල කිව්වා. මොකද මිල වැටුණා. බොක්ස් එකකින් ගත්තී මේ බෑග් බිල් එක වැටුණා හින්දා මං කිව්වේ 55900 ඒගොල්ලන්ට හිතා ගන්න බැරි මොකක්ද තියෙන්නේ කියලා අපි බලමු. වෙබ්කෑම් එකක් තියෙන මං කලින් කිව්වනේ. රිවිව් කරන්න යන්නේ. කොහොම රිවිව් කරන්නද කියලා හිතා ගන්න බෑ. මොකද මේවා මං කපන්න වැඩි දන්නේ නැහැ ලොකෝට. බොක්ස් එකට හානි වෙන්නේ නැති වෙන කපා ගමු. ඒක පැකට් කරලා කියන්නේ මාර පැකට් කිරිල්ලක් ඒගොල්ලෝ පැකට් කරේ. නිකන් බෑග් එකකින්. හොඳයි. wow. මේ තියෙන ප්‍රොඩක්ට් එක Insta 360 Link 2C the AI power 4K webcam. මේක 4K webcam එකක්. මේක ටියුෂන් ක්ලාස් වලට ඉතාම හොඳ එකක්. ඒ කියන්නේ හිතා හොඳටම මේවා තියෙනවා. අපේ DSLR එකක් තියෙනවා. නමුත් මේ වගේ එකකින් අර අපේ වීඩියෝ එකක් හදන්න හොඳ වුණාට අර ඔන්ලයින් ක්ලාස් එකේ දිගටම තියන්න බෑ. මොකද මේක බැටරිය තියෙන්නේ වෙනමනේ. කියන්නේ මේක ප්ලග් කරලා එහෙම කරන්ට් එකට ගහලා එකපාර ගන්න බෑ. ඒතර මේක පොඩි රෙකෝඩ් එකක් දාන්න හොඳයි. ඒතකොට මම හොය හිටියේ වෙබ්කෑම් එක. ඒතකොට ලේසි ප්ලග් කරා නිකම්ම ක්ලාස් එක ඔන් කරා පටන් ගත්තා. තාම හොඳට තියෙනවා. මේකේ තියෙනවා තව ප්‍රොඩක්ට් එකක්. ඒකේ කියන්නේ ලොකු බෝඩ් එකක් වුණා මම අරහෙට ගියොත් වෙබ්කෑම් එක ඔටෝ හැර වෙනවා. ඒ කියන්නේ මම යන දිහාට කැමරා එක හැරෙනවා. දැන් මේකේ තිබ්බ තැන එහෙම සෙටප් කරලා ගන්නට ෆුල් බෝඩ් එක අල්ලලා තියන්න ඕන. නමුත් අර කැරකෙන එකකුත් තියෙනවා. හරි. අපි මේක රිවිව් කරන්න යන්නේ අපි කොනකින් කපා ගමු. කොහෙන් හරි කොනක් අල්ල ගන්න ඕන. එතනින් කොනක් අල්ලගත්තා. අනේ මේ මට තේරෙන්නේ නැහැ මේක කපන්න කොහොමද කපන්නේ කියලා. මම ඔය කැත විදියට කපන්නේ. මම මේ වීඩියෝ එකක් නිකන් දාන්න ඕන හින්දා ලස්සනට කපනවා මිසක් මම මෙහෙම ලස්සනට මෙව කපන මිනිස්සෙක් නෙමෙයි ඇත්තටම ඈ. හරි. ඒකත් මේක ලස්සනක් නැහැ. يعني කැත විදියට කැපුණේ. මට තේරෙන්නේ නැහැ මේව කපන්න. මට තේරෙන්නේ කොහින්ද කපන්නේ කියලාත්. අපර බොක්ස් එකක් කැපුණානේ. මේක අපි වටේ ඉරමුනේ. හරි. හොඳයි. දාගත්තා මේක රිවිව් මේක අර මෙහෙම අදින්න දෙන්නේ බොක්ස් එක. මෙහෙම ගන්න අර ෆෝන් එක වගේ වාව්. එන්නේ නෑනේ. එන්නේ නැද්ද මොකක් හරි ස්ටිකරයක් තියනවද? ස්ටිකරයක් නෑ එන්න ඕන. අර ෆෝන් එකක් රිවිව් කරනවා වගේ තමයි මේක අන්බොක්ස් කරන්නේ. වාව්. වැටෙයිද දන්නේ නැහැ වැඩ දාන්න ගිහිල්ලා. වාව්. මෙන්න තියෙනවා මේ ප්‍රොඩක්ට් එක තියෙනවා. සුපිරිම එකක්. ඉතින් ගණන් මේක පට්ට වෙන තැන් වල. මේ OT toyo.lk හරිද? ගොඩක් වෙබ්සයිට් තිබ්බම බැලුවා. අඩ මේක තමයි. මේ දින්නේ අපේ මුලින්ම අපි බලමු අනිත් ටික. කොටු මොකක් හරි කොටුවක් කෙනා බලමු මොකද්ද මේ කියලා. ඒකත් ලස්සනට කඩමුනේ. තමයි මම ලස්සනට කපන එක නිකුත් නේ අයියෝ. ඒකත් තිරුණානේ. ලස්සනට කඩන්න යට ඉරනවා ඉතින්. මොකද්ද කෑල්ලක් තියෙනවා. මොකද්ද බලමු අපි මං හිතන්නේ අර මැග්නට් එකක් තියෙන කතාවක් කිව්වා මේක අර කියන්නේ අර PC එකට හරි ලැප් එකට හරි සෙටප් කරනකොට අර උඩින් හයි කරන්න පුළුවන්. ඒක තාම ගලව ගන්න මට තේරෙන්නේ නැහැ. මේ පැත්තෙනුත් තියෙනවා. ඇද්දා. මෙහෙම ඇද්දා. හරි. දැන් මේ වගේ ආවා. හරි. ගත්තා. වව් මාර කියන්නේ බරයි. මේක ඇත්තටම ග්‍රෑම් 600ක් 700ක් විතර බරයි ඇත්තටම. කාට හරි ගහන්නත් පුළුවන් හොඳ ගල් ගෙඩියක් වගේ එන මැග්නට් එකක් එක්ක මං හිතන්නේ මේක නිකන් හොඳ නිකන් යකඩෙන් හදලා තින්නේ.
සුපිරිය ගල් ගෙඩියක් වගේ හදිස්සි කර කාට හරි ගහන්න උනත් පුළුවන් එන්න ටිකක් බරයි RAM 600ක් වගේ බරයි හොඳයි අපි බලමු ඊළඟට මේකත් පැත්තකින් තියමු ඊළඟට තියෙනවා මේකේ මොකද්ද මේ පොත user manual එකක් තියෙනවා තව කාඩ් දෙක තුනක් තියෙනවා හොඳයි user manual එක තියෙනවා මේකේ මේක පාවිච්චි කරන හැටි ටිකක් ලොකු පොතක් පිටු ලොකු කියන්නේ පොත පොඩි පිටු 140ක් තියෙන පොතක් ඒක කියවන්නේ කොහොමද මේව කියවන්නේ වොරන්ටි කාඩ් එකක් තියෙනවා මේ වොරන්ටි තියෙන මාස 6යි කියන්නේ වොරන්ටි තියෙන්නේ මේක ඒගොල්ලෝ ඩුබායි වලින් ගෙනාවේ කොහෙන් ගෙනාවද දන්නේ නැහැ ඉතින් කිව්වේ එහෙම තමයි ඒගොල්ලෝ මොකක් කරනවද අලුත් එකක් දෙනවා කියලා තමයි කිව්වේ මේව නම් කියවන්නේ ඉතින් මේව බොක්ස් එකේම දාලා අන්තිම තාම මොනවා හරි තිබ්බා මේක මේ මම දැක්ක රිවිව් එක මොකක් හරි කියනවා මෙන්න මේ අකුරු ටිකක් තියෙනවා මේක මොකක්ද වෙන්නේ කියලා මම හරියටම දන්නේ නැහැ තාම මෙන්න මේ අකුරු ටිකක් තියෙනවා L අකුර මෙහෙම තියලා මේ L P අනම්මනම් කියලා මොනවා හරි ඒක පොඩ්ඩක් බලන්න ඕනේ මොකක්ද කියලා හරියටම හොඳයි ටිකක් පැත්තෙන් තියාගත්තා USB adapter එක තියෙනවා සිලිකා ජෙල් ටිකක් දාලා තියෙනවා මේකේ අර උෂ්ණත්වය පොඩ්ඩක් රඳාපවතින වෙන්නේ ඒක වැඩක් නැහැ සිලිකා ජෙල් පැකට් එක මම ඒක එකතු කරන ඉස්සර මගේ වෙබ්කෑම් එකට අර මම අර මේකක් කරන්නේ නැහැ නේ ඒක සිලිකා ජෙල් අර පැකට් එකතු කරලා තමයි මේක දාලා තියෙන්නේ මේ තියෙන්නේ මේක C type cable එකක් එනවා ඉතින් C type cable එකක් එන්නේ C type cable එකක් තියෙනවා ඒකට දෙපැත්තෙම C type තියෙන්නේ මේක අපිට අලුත් ලැප්ටොප් වල එන්නේ C type නේ ඉතින් අපිට USB port එකක් තියෙනවා මේ C type එක මේකට කනෙක්ට් කරලා කැමරා එකට අනිත් C port එක මේව කරලා අපිට ගහ ගන්න පුළුවන්. හරිද? ඒකත් හොඳයි. මං හිතුවේ මේකේ C port එකක් විතර තියෙන්නේ කියලා. බලද්දි USB adapter එකක් තියෙනවා box එකේ පිටිපස්සේ මම දැක්ක තියෙනවා දාලා. ගත්තට පස්සේ ඒක දැක්කේ. හොඳයි මේ තින්නේ අපේ inbuilt ඇත්තටම wow සුපිරි මේක නම් ඇත්තට බර නෑ. අර මේක ග්‍රෑම් 600ක් වගේ වරයි මේක ග්‍රෑම් 250ක් වගේ තමයි බර. හරිද? මේ තමයි කැමරා එක. අපි තාම මේක මම කියන්නේ මං වීඩියෝස් වල රිවිව්ස් දෙකක් තිබ්බට මං දන්නේ නැහැ මොකද ඒගොල්ලෝ බොක්ස් මේ කියන්නේ එතන මම මේක කැඩුවේ නැහැ නේ මොන වගේ ක්වොලිටි එකක් තියෙනවද කියලා මට බලන්න ඉන්න දැන් රිවිව් එකෙන් පස්සේ මේ ඉටිකොලෙත් අපි ලස්සන කඩාගමුකෝ ඉටිකොලේ කඩන්න නම් කොහෙන්ද නේ මන්ද ලස්සනට කඩන්න බෑ මම මේක මට මාර කේස් එක පුතේ මේක ලස්සනට කඩන්න බෑ අනිරුණනේ ඒක නේ කොහොම හරි බලමු මේක ලස්සනට කඩා ගන්න හොයාගත්තා කොනක් තියෙනවා ලස්සනට එහෙම නන්නේ එතනින් හොයාගත්තා නේ වාව් අනේ මේ පැත්තට අරින්න තියෙනවා හරි ඒත් දෙන්නේ දැන් මේක මෙහෙම නිකන් අදින්න තියෙනවා මේක වැඩනොත් එහෙනම් අම්මා සුප්‍රි ගාන පාර වෙනවා මට අද ලස්සනට ගැලෙව්වා දැක්කද මේ තියෙන්නේ අපි වාව් මෙතන ස්පීකර් එකක්ද මයික් එකක්ද මන්ද මෙතනයි තියෙනවා මට පේන්නේ මෙතන මොකක් හරි බටන් එකක් තියෙනවා ස්විච් එකක් වගේ පිටිපස්සේ C port එක තියෙනවා මේ කැමරා එක මෙතන Insta C60 කියලා තියෙනවා 4K කැමරා එකක් තාම වටින එකක් මෙතන තියෙන දැන් මෙතන තියෙන බඩුවනේ ඇත්තට වටින එක ඒ කියන්නේ මේ සුඩ තියෙන වලින් වටින එකක් මේ සුඩ නෑ වටින ගොඩක් තියෙනවා ඔක්කොම මම බ්‍රෑන්ඩඩ් මොකක් හරි හොඳ බ්‍රෑන්ඩ් ගන්න චයිනිස් බඩු ගන්න එපා මම ඉස්සර චයිනිස් එකක පොඩි පොඩි බ්‍රෑන්ඩ් වලින් කරේ කිසිම ක්වොලිටි එකක් නැහැ ඔයගොල්ලෝ වීදම් කරන්නේ හරිය වීදම් කරලා එකක් ගත්තොත් ඒක අවුරුදු ගාණක් පාවිච්චි කරන්න පුළුවන් නැත්නම් පොඩි පොඩි කෑලි බෑලි මයික් අරන් තිනවා මම හරියට මේ ගොඩක් ඒවා අරන් තිනවා ඒ කියන්නේ කිසිම මේකක් තේරුමක් නැහැ. ඒතර මම කලින් පාවිච්චි කරේ Hikvision webcam එක ඒකත් හොඳයි ඒක 16000ක් විතර උනේ. ඒ කියන්නේ මම ගත්තේ නම් 13000කට විතර ඒක ඒ කාලේ 16000ක් විතර මම ඩීලර්ගෙන්මයි ගෙලින්ම ගත්තේ. ඒක මම ළඟ තිනවා ඒකෙත් ඊටාම හොඳ ක්වොලිටි එකේ පික්චර්ස් ඔයගොල්ලන්ට කැප්චර් කරගන්න පුළුවන් වීඩියෝ ක්වොලිටි එක. අපි බලමු මේ ඒක මම කාට හරි දෙනවා දැන් ඕන කෙනෙක් වුණොත් පොඩි ගානකට එකක් දෙන්න බෑ. මේවටත් පට්ට ගානක් ගියා. ඉතින් අපි බලමු මේ ටික කොහොමද මේ කරන්න කියලා ඊළඟ දවසේ මේ ක්වොලිටි එක මොනවද කියලා අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු. තව එකක් ගත්තාම ඔයගොල්ලන්ට කියවනේ තව ප්‍රොඩක්ට් එකක් ගත්තා කියලා. මම පොඩි ෆෝන් එකක් ගත්තා. ඒක නම් අපේ බුක් ෂොප් එකේ රීලෝඩ් දාන වැඩ වලට ගත්තේ. A36 කියලා මොකක් හරි ZTE එතන තිබ්බ අඩුම එක ගත්තේ සයිඩ් එකේ ZTE කියලා බ්‍රෑන්ඩ් එකක් මේක ඇත්තටම මට 23500 යන්නේ මට සල්ලි මදුන හින්දා මම ක්‍රෙඩිට් කාඩ් එකේ මේකට ගෙවුවේ ඒකට 500ක් ඇටුණා ඒගොල්ලෝන්ගේ අර 3 point හරි 3% ගාණක් මොකක් හරි ඇඩ් වෙනවා කියලා කාඩ් එකෙන් ගෙවද්දි ඉතින් ඒකට ඒ ගාණ හිටියා රුපියල් 26000 ගාණක් වගේ උනේ නෑ 24600ක් නෙවෙයි ඒක 24000ට මට ඒක දුන්නා
ඉතාම අඩු වෙන තැන්වලට මේක මම හිතන්නේ වෙන තැන්වල 26 27 ගානට යන්නේ. ඉතාම හොඳ ප්‍රොඩක්ට් එකක්. මට ඒකත් නොමිලේ හම්බුණා. නොමිලේ නෙමෙයි මේ ඩිස්කවුන්ට් එකකට හම්බුනේ. ගොඩක් ඒවා ඇත්ත හින්දා. හොඳයි. අපි අවසන් කරමු වීඩියෝ එක. එහෙනම් හැමෝටම සුබ දවසක්. මයික් එක ගලවන්න.